අලුතෙන් ආණ්ඩුවක් ඇවිල්ලා 70 වසරක සාපේන් මේ රට මුදවා ගනී කියලා. ඒ වගේම අපි විතරක් නෙමෙයි රටේ ජනතාවත් අපේක්ෂාවෙන් දල්වාගෙන හිටියා රටට අලුත් වෙනසක්, සිස්ටම් චේන්ජ් එකක්. ඒ වගේම පරණ දූෂිතයන්ගෙන් රට බේරාගෙන ඒ හොරු ගෙනල්ලා අධිකරණයට පමුණවලා ඒ හොරුන් හංගපු සල්ලි රටට අරන් දීලා ඒ රටේ සල්ලි වලින් රටේ ජනතාවට යහපතක් කරයි කියලා අපි මේ ජනාධිපතිත් මේ ආණ්ඩුවත් ගැන දැස් දල්වා බලාගෙන සිටියා. නමුත් ඒ සියල්ල ගඟට කපපු ඉනිමෙන් අපිට දැන් හොඳට පේනවා මේ ආණ්ඩුවත් ජනතා අපේක්ෂා මුදුන්පත් කරනවා වෙනුවට අර කලින් පරණ පාලකයෝ කරගෙන ගිය දේම ඊටත් වඩා හොඳින් ඊටත් වඩා ලස්සනට ඊටත් වඩා හොඳින් ජනතාව රවට්ටමින් කරගෙන යනවා. ඒක නිසා අපිට තවදුරටත් මේ ආණ්ඩුවට සහයෝගය දෙනවද නැද්ද කියන තීරණය අපිට බලාපොරොත්තු වෙන්න සිටින්න වෙනවා. මොකද මීට කලින් ඔබට මතකයිද මාස 2ක 3කට කලින්ත් අපි මෙතනට ඇවිල්ලාම පොරොන්දු වුණා. අපි කිව්වා අපි මේ ආණ්ඩුවට සහයෝගය දෙනවා මොකද මේ ආණ්ඩුව යන විදිහ හොඳයි කියලා. නමුත් සමහර තැන් විශේෂයෙන්ම බරපතල තැන් තියෙන ආණ්ඩුව මැතිවරණයට කලින් පෙන්වලා දීපු උදාහරණයක් ගත්තොත් සෞඛ්‍ය ගත්තොත් රටේ ස්පිරිතාල පද්ධතියම කඩා වැටලා තිනවද? දොස්තරවරු වැඩ වර්ජනය කරනවා. අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ස්පිරිතාලේ නැහැ. ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ ස්පිරිතාලවල කරන්නේ නැහැ. ජනතාව රෝගීන් අපහසුතාවයට පත් වෙනවා. කෘෂිකර්මයේ පැත්තෙන් ගත්තත් හාල් ඇටයක් වී ඇටයක් ගේන්නේ නැහැ කියපු ආණ්ඩුව තරඟයට හාල් ගේනවා. අද වෙළඳ පොළේ ගියොත් කීරි සම්බ හොයාගන්නත් නැහැ. ඒ වගේම ජනතාවට රුපියල් 60කට වඩා හාල් කිලෝකෙන් බදු ගහලා ජනතාවට ජීවන බරක් ඇති කරලා තිනවා. ඒ වගේම අධ්‍යාපන ගත්තත් දරුවන්ට හරියම අධ්‍යාපනයක් කරන්න බෑ. පාසල් පද්ධතිය කඩා වැටලා තිනවා. පාසල් වල ගුරුහින්ගේ එම්ම තියෙනවා. අඩුපාඩු එම්ම තියෙනවා. ළමයිට ඉගෙන ගන්න පොත්පත් වල මිල තාම අඩු කරනවා කිව්වට අඩු කරේ නැහැ. වැට් එක අයින් කරනකොට අයින් කරේ නැහැ. ඒ වගේම දහසකුත් ඌ පොරොන්දු එකක්වත් ඉෂ්ට නොකරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි ආණ්ඩුවට දැඩිසේ කියනවා කරුණාකර හරි පීල්ලට එන්න, හරි තැනට එන්න. එහෙම නැති වුණොත් අර දැන් පරණ විපක්ෂය, පරණ දූෂිතයෝ, පරණ පාලකයෝ දැන් ආපහු අලු ගසාගෙන නැගිටිමින් ඉන්නවා. ජනතාවට විකල්පයක් නැති වුණොත් ආපහු උන්ගේ ඇඟේ එල්ලෙන්න ඉඩ තියෙනවා. එතකොට ඔබටත් අබසරණයි කියන්නේ වෙන ආණ්ඩුවට. ඒක නිසා ආණ්ඩුව හරි මාර්ගේ යනවා නම් ජනතා අපේක්ෂා ඉෂ්ට කරනවා නම්, පොරොන්දු ඉෂ්ට කරනවා නම් ආණ්ඩුවට යහපත් විදියට ඉන්න පුළුවන්. මොකද මේ ආණ්ඩු සාපේක්ෂව අනිත් ආණ්ඩු වලට වඩා යම්කිසි ප්‍රගතියක් තියෙනවා කියලා අපි පිළිගන්න වෙනවා. උදාහරණයක් ගත්තොත් මත්ද්‍රව්‍ය වැටලීම් වලදී පාතාලය මර්ධනයේදී ආණ්ඩුව අනිත් ආණ්ඩු වලට වඩා යම්කිසි සාධනීය ලක්ෂණ අපිට පෙන්වුම් කරනවා. අපි ඇත්ත ඒක අපි අගය කරන්න ඕනේ. නමුත් ජනතාවට පොරොන්දු වෙච්ච විශේෂයෙන්ම ජීවන බර අඩු කිරීම කියන ප්‍රශ්නේදී ආණ්ඩුව නොසලකා හැරලා තියෙන ජනතාව. ඒ වගේම ගොවීන්ගේ ප්‍රශ්නේ ගත්තත් අද කෘෂිකර්මාන්ත ගත්තත් ගොවියෝ අනාථ වෙලා තිනවා. කිසිම දෙයක් නැහැ. ඒ වගේම ආණ්ඩුව ආපහු අර පරණ ආණ්ඩු කරපු නාස්තිකාර වීදම් වලට යනවා කියලා පේනවා. අපි දැක්කා මේ වෙලාවේ කරන්න උවමනා නැති වැඩක් කරනවා. වාහන කැබ් රථ 1700ක් ගේනවා. මොකටද කැබ් රථ 1700ක් ගේන්නේ? ජනතාවට කලින් පොරොන්දු වුණේ අපි අනිත් ජනතාවට නැති වරප්‍රසාද മന്ത്രിවරුන්ට දෙන්නේ නැහැ කියලා. හැබැයි අපි අනුමත කරනවා කලින් දුන්නා වගේ වාහන පර්මිට් එකක් දුන්නාට മന്ത്രിවරුන්ට අපි කමක් නැහැ. මොකද වාහනයක් ඕනේ. ඉතින් වාහන පර්මිට් එක දුන්නා නම් අනිවාර්යෙන් ඒ වාහනේ ගේන්න වෙන්නේ ඒ മന്ത്രിන්ට. එතකොට අපි දන්නවා දැන් මේ මාලිමා ආණ්ඩුවෙන් පත් වෙලා ඉන්න മന്ത്രി 159න් අඩුම ගානේ 100කට එහා ওই ජනාධිපතිතුමා කියනවා වගේ අර පාපිස්සේ ලෙවල් එකේ മന്ത്രിලා සෙට් එකක් ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට අර CFL වැලියු එක ජපානයේට වාහනේ ඕඩර් කරන්න සල්ලි නැහැ. එතකොට ඒගොල්ලන්ට වාහනේ පර්මිට් එක දුන්නාට ඉතුරු මූල්‍ය දාන්න ප්‍රාග්ධනය නැති නිසා ඒගොල්ලන්ට වාහනයක් ගේන්න වෙන්නේ නැහැ. ඒක මේගොල්ලෝ දැනගත්තා. එතකොට ඒ පාපිසි ටික සනසන්න තමයි මේ රජය මේ ලීසින් කරලා ඉතින් වාහන කඩිමුඩියේ 1700ක් කැබ් රථ අනිත් එක මේ ධාරිතාව ඉක්මවා ගිය කැබ් රථ අඩුම ගානේ මේ EV ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙනවනේ